මේ සීතල මේ හිම අත්දැකීම් විඳින්න මෙහෙට ඇවිල්ලා ලස්සනට ගේම ගහලා ලංකාවට ගිහිල්ලා ආතල් එකේ ඉන්න පුළුවන් සුපිරිම රටක් මේක. ඔයාලට කියන්න තියෙන්නේ පුනා කියන්නේ හැම වීඩියෝ එකේම කියන්නේ එන්න කොරියාවට ඇවිල්ලා මේ අත්දැකීම් ඔයාලා ලබා ගන්න. කොරියාවට ඇවිල්ලා ජීවිතේ දිනන්න බලාගෙන ඉන්න ඔයාලා හැමෝම අදත් පිළිගන්නවා චතුරාර්ය සවුත් කොරියා YouTube channel එකත් එක්ක මගේ පළවෙනි හිම අත්දැකීම. මේ සීතල මේ හිම අත්දැකීම් විඳින්න මෙහෙට ඇවිල්ලා ලස්සනට ගේම ගහලා ලංකාවට ගිහිල්ලා ආතල් එකේ ඉන්න පුළුවන් සුපිරිම රටක් මේක. ඔයාලට කියන්න තියෙන්නේ පුනා කියන්නේ හැම වීඩියෝ එකේම කියන්නේ එන්න කොරියාවට ඇවිල්ලා මේ අත්දැකීම් ඔයාලා ලබා ගන්න. හරි පොඩි වැඩක් කරන්න හිතුණා. හරි අපි එක්කලම බලමු මම මොකද කරන්න හදන්නේ කියලා. South Korea. Catur with South Korea. ඒක තමයි. ඉතින් ගොඩක් කල් හරි ආසාවෙන් බලන් හිටපු දෙයක්. ඇත්තටම අද වෙනකොට channel එකට subscribersලා 2500කට වැඩි ගණනක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ වගේ පොඩි කාලයක් ඇතුළත මගෙත් එක්ක මගේ වටා එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. දිගටම වීඩියෝ බලන්න, යාළුවන්ට ෂෙයා කරන්න. ඔයාලට පුළුවන් හැම වෙලාවකම කොරියාවට එන්න දඟලන කෙනෙක්ට එන්න උදව්වක් දෙන්න. මොකද අවසානයේ ඉතුරු වෙන්නේ අන්නේ දේවල් සහ මෙන්න මේ ආතල් එක ඔයාලට ඉක්මනට ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඉස්සරහට කෝට් එකක් එනවා. මාර්තු මාසේ කෝට් එක වෙබ් එකේ බලාගෙන ඉන්නවා ලොකු ප්‍රමාණයක්. ඉතින් මගේ ප්‍රාර්ථනාව උඹලා හැමෝටම ඉක්මනින්ම ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා ඊළඟ වින්ටර් එක වෙද්දී කොරියාවේ ඉන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා. යන්න බෑ යන්න. Parah kira bro. Sita ayo. Ada dia. Ada dia. Ando. Ini cara bisa kan?
Seru. Itu lagi. Dapat laut dekat dah ini. Mana ini mau dekat? Ini mau dekat. Tiba bawah tu liburan, loko deh orang itu, shape ke gitu. Abi balong hima bawat balong. Main apa? Hima baba. Main ni apa? Hima baba. Hima baba lasan. Gara-gara nawa itu shape ke gitu bodoh dia. ඇත්තම කතාව කියනවා නම් වැඩ කරද්දි වැඩ ඇත්තටම අමාරුයි සහ මේ දේවල් නිසා අපිට නිවාඩුවක් හම්බුනාම මේ වගේ දෙයක් කරන්න පුළුවන් නිසා අපිට තියෙන ස්ට්‍රෙස් නැති වෙනවා. මගේ එකම ප්‍රාර්ථනය ඊගාව වින්ටර් එක වෙද්දි ඔයාලටත් කොරියාවේ ඉන්න ශක්තිධාරී වාසනාව ලැබෙන්න කියලා. ඉතින් එක සිතින් ඔයාලා හැමෝම ප්‍රාර්ථනාවක් කරගෙන යන්න, හදවතින්ම ප්‍රාර්ථනාවක් කරගෙන යන්න. උඹටත් මටත් ඊගාව අවුරුද්දේ වින්ටර් එක වෙද්දි කොරියාවේ ඉන්න ලැබෙන්න කියලා. අනිවාර්යෙන්ම හරියනවා. මේ ආතල් එක මේක අනිවාර්යෙන් විඳපල්ලා මෙහෙට ඇවිල්ලා මහන්සි වෙලා පාඩම් කරපල්ලා, කට්ටක් කාපල්ලා, කැපකිරීමක් කරපල්ලා. එතකොට අනිවාර්යෙන්ම හරියනවා. විශ්වාසයෙන් ඉඳවල්ලා වෙබ් එකට වැටිච්ච අය විශ්වාසයෙන් ඉන්න. අනිවාර්යෙන්ම ඇග්‍රීමන්ට් එකක් එනවා කියලා සහ වෙබ් එකට වැටෙන්න බලාගෙන ඉන්න ඔයාලා ඔළුවේ තියාගෙන ඉන්න. අනිවාර්යෙන්ම ඔයාලා වෙබ් එකට වැටෙනවා සහ ඉක්මනට දැන්ට 2024 පළවෙනි සෙට් එකට තියෙන එකම ගැටලුව තාම ෆයිල් සෙන්ඩ් වෙලා නැහැ. සෙන්ඩ් වෙච්ච අයගේ අනුමත වෙලා වෙබ් එකට වැටිලා නැහැ. ඉතින් ওই දේවල් ටික ඉක්මනට වෙනවා. හොඳ විදියට වේවි. ඉවසිල්ලෙන් විශ්වාසයෙන් ඉන්න. හැමදේම ඉක්මනට හරියයි. මොකද උඹලා කාටවත් වැරද්දක් කළා නැහැ. උඹලා එක සිතින් උඹලා ජීවිතේ ගොඩ දා ගන්න හිතාගෙන ගහපු ගේමක් මේක. ඉතින් වරදින්නේ නැහැ. හැමෝටම හරියනවා. එන්න මේ ආතල් එක විඳින්න. දවසක අනිවාර්යෙන්ම කොරියාවේදී අපි හම්බෙමු. මේක නම් පිස්සුවක් බං.
වෙනද වගේම දිගටම වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි සහ ඔයාලත් කොරියාවට එන්න ඇවිල්ලා මේ සීතල මේ අත්දැකීම් ගන්න මේ හිම අත්දැකීම විඳින්න පළවෙනි වතාවට හිම අත්දැකීමක් ගන්නවා කියන්නේ ඒක මාරයි මොකද මම පොඩි කාලේ අපේ තාත්තට කියනවා තාත්තේ මට බලන්න හිම ටික බෑගේජ් එකේ දාගෙන එන්න කියලා. ඉතින් පොඩි කාලේ තිබුණ ආසාව ඉතින් අවුරුදු ගානක් ආසාවෙන් ඉඳපු දෙයක් සහ ඒකයි පොඩි ළමෙක් වගේ ඇතිරෙන ඇතරම පොඩි ළමෙක් හැදිරෙනවා වගේ තමයි මේ අත්දැකීම ගත්තේ. මොකද පළවෙනි පාරට තමයි මේ හිම අත්දැකීම ගන්නෙ සහ පළවෙනි පාරට නෙවෙයි මම දෙවෙනි තුන්වෙනි වතාවේ හිම දැක්කත් හිම වල ආතලයක් ගත්තත් ඒත් මේ විදිහම තමයි. මොකද ඒක විඳින්න ඕනි ඒ විදිහට සහ ඔයාලට මේකේ තියෙන ආතල් එක උපරිමයටම දෙන්න ඕනි කියලා හිතුණා. ඉතින් කියන්න තියෙන්නේ වෙනද වගේම ඔයාලා හරි ආසාවෙන් ඇඳපු හීන හරි ඉක්මනට ලස්සනට පාට කරන්න පුළුවන් වෙන ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ඒ දවස් වැඩි ඈතක නෙවෙයි තියෙන්නේ. ඔයාගේ අතේ තියෙන ගේම ගහන්න මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා වෙබ් එකේ ඉන්න සියලුම දෙනාට 2025 කොරියාවට එන්න ලැබෙන්න 2025 පළවෙනි කෝට් එකෙන්ම වෙබ් එකේ ඉන්න සෙට් එකටම ඇග්‍රීමන්ට් ආවනම් ඒක තමයි මගේ සතුට. මම ප්‍රාර්ථනා කරන්නේ එච්චරයි. මොකද වෙබ් එකේ ඉඳලා ඇග්‍රීමන්ට් එකක් එනකම් බලාගෙන ඉඳපු කොල්ලෙක් විදියට මම දන්නවා මේ ෆීලින් එක සහ ඔයාලට මෙහෙට එන්න ඕනේ දේවල් එද්දි මොනවාද කරන්න ඕනි මෙහෙට එන පියවර සහ ඒ වගේ දේවල් වල වීඩියෝස් දාලා තියෙනවා සහ ඉස්සරහට කොරියාවට එන්න ඉන්න ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් channel එක හරහා බලා ගන්න පුළුවන්. channel එක subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. දිගටම වීඩියෝස් බලන්න යාළුවන්ට share කරන්න. ඉක්මනට අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් වෙන්ද කියන වගේ ගිහිල්ලා නම් we will meet again.